සුබ දවසක් ඔයාට. රසම රස මාළු තෙම්පරාදුවක් ගොඩාක්ම ලේසි ක්‍රමයකට හදාගන්න විදිහක් තමයි අද මම ඔයාට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා සාලියා මාළු ග්‍රෑම් 300ක්. මාළු ටික සුද්ධ කරලා හොඳට සෝදලා අරගන්න. මාළු ටික තෙම්පරාදු කරගන්න කලින් මෙන්න මේ විදිහට කැපුම් ටිකක් දාගන්න. ඉතින් මේකට අපි කියනවා කීලම් ගහ ගන්නවා කියලා. ඉතින් මේ විදිහට කරගත්තාම තමයි මාළු වලට හොඳට ලුණු ඇඹුල් රස අල්ලගන්නේ. මාළු ටික ඔක්කොම මේ විදිහට ලෑස්ති කරගත්තට පස්සේ ඇතිලියක් ලිපේ තියලා තෙල් මේස හැඳි 3ක් වගේ එකතු කරගන්න. ඇතිලිය වටේම තෙල් ටික මේ විදිහට දවට ගන්න. ඉතින් මෙහෙම කරගත්තාම අපි තෙම්පරාදු කරගන්න දේවල් අඩිය අල්ලන්නේ නැහැ. තෙල් ටික හොඳට රත් වුණාම කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්න. මිරිස් කුඩු තේ හැඳි 2ක්. ඉතින් කහ කුඩු ටිකයි මිරිස් කුඩු ටිකයි තෙලෙන් හොඳට බැදෙන්න තියන්න ඕන. හැබැයි මෙතනදි මතක තියාගන්න ලිපේ ගින්දර ගොඩක්ම අඩුවෙන් තියාගෙන තමයි ඔයා මේ වැඩේ කරගන්න ඕන. ඊට පස්සේ හොඳට තලාගත්ත සුදු ලුණු බික් 5ක් විතර එකතු කරගෙන ආපහු මේ වගේ කලවම් කරගන්න. කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගන්න. තලාගත්ත එනසල් ගෙඩි 2ක්. පොඩියට කපාගත්ත අවු මිරිස් කරල් එකකුත් එකතු කරගන්න. ඊට පස්සේ කෑලි මිරිස් තේ හැඳි එකක් එකතු කරගන්න. රාම්පි කරපිංචා ටිකකුත් එකතු කරගෙන ආපහු තෙම්පරාදු වෙන්න තියන්න. ඊට පස්සේ මෙතන මම පොඩියට කපාගත්ත බීලුණු ටිකක් අරගෙන තියෙනවා. ඉතින් පොඩි බීලුණු ගෙඩි එකක් තමයි මම අරගත්තේ. ලුණු ටික එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරගෙන හොඳට තෙම්පරාදු වෙන්න තියන්න. ලුණු ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ වතුර අඬු කෝප්ප භාගයකට සියඹලා බික් 5ක් වගේ දාලා හොඳට දිය කරගෙන ඒ ටිකත් මේකට එකතු කරගන්න. ඔයාගේ රස අනුව ලුණුත් මේ වෙලේ එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඉතින් සියඹලා ඉස්ම ටික එකතු කරගත්තට පස්සේ චුට්ටක් උතුරන්න තියන්න ඕන. ඊට පස්සේ තව වතුර අඬු කෝප්ප කාලක් විතර එකතු කරලා කලවම් කරගෙන හොඳට උතුරන්න තියන්න. ඉතින් මෙන්න මේ වගේ කරීක හොඳට උතුරන්න පටන් ගත්තට පස්සේ කපාගත්ත මාළු ටික එකතු කරගන්න. ඉතින් මම මේ අරගෙන තියෙනවා වගේ ඇතිලියක් අරගන්නේ නැතිව හොඳට ඉඩ තියෙන පෑන් එකක් අරගන්න පුළුවන් නම් ඔයාට ගොඩක් ලේසි. දැන් ඔයාට කරන්න තියෙන්නේ ලිපේ ගින්දර අඩු කරලා විනාඩි 2ක් විතර වහලා තියාගන්න. ඊට පස්සේ මාළු ටික කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමට මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න. හැන්දෙන්ම කලවම් කරගන්නවට වඩා ඇතිලිය මේ විදිහට එහා මෙහා කරගත්තාම මාළු ටික කැඩෙන්නේ නැහැ. අන්තිමටම ඔයාගේ රස අනුව ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන ආපහු ලිපේ අඩු ගින්දරේ ඉස්ම ටික හොඳට හිඳෙනකන් වහලා තියන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මාළු තෙම්පරාදුව හදාගන්නේ. ඉතින් ඇත්තටම හරිම සුවඳයි. ඒ වගේම තමයි රසත්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. හදලා රස කොහොමද කියලාත් මට කමෙන්ට් කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.